ක්‍රිකට් ක්‍රීඩාව ගැන අපිට කියන්නටම දෙයක් නැහැ. සුද්දාගේ ක්‍රීඩාව. අද සුද්දාගේ ක්‍රීඩාව අතීතයේ ඉඳන්ම ගමේ ක්‍රීඩාවක් බවට පත් වුණා. අපි කියවනේ ඇති හැකි නැති බැරි මේ හැම දිනාගෙම බාල මහලු තරුණ මේ හැම කෙනෙක්ම ආශා කරන ක්‍රීඩාවක් තමයි ක්‍රිකට් ක්‍රීඩාව. ඉතින් රත්නපුර දිස්ත්‍රික් සැහැල්ලු පන්දු ක්‍රිකට් සංගමය අගෝස්තු 8 සහ 9 දවස් දෙක කුරුවිට මහජන ක්‍රීඩාංගණයේදී රත්නපුර දිස්ත්‍රික් සැහැල්ලු පන්දු ක්‍රිකට් සංචිතයට ක්‍රීඩකයන් තෝරා ගැනීම සඳහා දැවැන්ත තරගාවලියක් පවත්වනවා. ඉතින් මේ තරගාවලිය පවත්වීමේදී රත්නපුර දිස්ත්‍රික් සැහැල්ලු ක්‍රිකට් පන්දු සංගමේ අනුශාසක ප්‍රධාන අනුශාසක ධූරිය දරන්නේ සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මැතිණිය එතුමියගේ සහභාගීත්වයේ පැවැත්වෙනවා. ඉතින් මේ දැවැන්ත කාර්යයේදී දැන් අපිට පේනවා ලොකු සූදානමක්. කුරුවිට ප්‍රදේශයේ පමණක් නෙවෙයි රත්නපුර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල ක්‍රිකට් ක්‍රීඩා කණ්ඩායම් ලොකු උද්‍යෝගයකින් කටයුතු කරනවා. ඉතින් මේක ලේසි පහසු කාර්යයක් නෙවෙයි. ඉතින් මේ කාර්යයේදී දැවැන්ත වගකීමක් දරන කණ්ඩායම් අතර සංවිධායකයන් අතර කෙනෙක් තමයි රත්නපුර දිස්ත්‍රික් සැහැල්ලු පන්දු ක්‍රිකට් සංගමේ භාණ්ඩාගාරිකතුමා නිශාන්ත බණ්ඩාර මහතා. අපිත් සමග ඉන්නවා. ආයුබෝවන් නිශාන්ත මහත්මයා. ඉතින් නිශාන්ත මහත්මයා දැන් මේ තරගය සඳහා ලොකු සූදානමක් තියෙන බව අපිට පේනවා. අපි සභාපතිතුමන් මීට පෙර අපිත් එක්ක දොඩමළු වුණා. ලේකම්තුමන් ඒ වගේම අපිත් එක්ක කතා බහ කරා මේ තරගයට තියෙන සූදානම. ඉතින් මේ වියදම් පිළිබඳව මේ තරගයේ වියදම් පිළිබඳව වගකීම් දරන්නේ ඔබ. ඉතින් අපට කියන්නකෝ මේ සඳහා කොහොමද සූදානම, කොයි වගේ ලොකු වියදමක් යනවා ඇති. අපිට ආරංචි හැටියට නම් ක්‍රීඩා පිටිය දැවැන්ත සූදානමක් වෙනවා කියලා. ඩිජිටල් තිර වලින් අලංකෘත වෙලා මම හිතන්නේ පුරුවිට ප්‍රදේශයේ මෙවැනි තරගාවලියක් තිබුණේ නැහැ කියන තැනට ඔබ සූදානම් වෙනවා. අපිට පැහැදිලි කරන්න කොහොමද මේ සඳහා අරමුදල් වියදම් කොච්චර යනවද, කොහොමද ඒවා සපයාගන්නේ කියන කාරණාව? ඔව්, ඇත්තටම අපි මේ තරගාවලිය සංවිධානය කරේ මේ ප්‍රධානම අරමුණ මුදල්ම නොවුනත් අපේ මේකේ ප්‍රධානම අරමුණ වෙලා තියෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කේ පුරා විසිරී සිටින සියලුම දක්ෂ ගමේ ඉන්න දරුවන්ට අවස්ථාවක් සලසලා දෙන්න ජාතික සංචිතය දක්වා එන්න. එතකොට ඒකෙදී රත්නපුර දිස්ත්‍රික්කය තුළ සිටින දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෝ අපි සංචිතයට තෝරා ගැනීමේ මූලික පියවරක් විදිහට තමයි මේ තරගාවලිය මුලින්ම අපි සංවිධානය කරන්න අපි අදහස් කළේ. ඉතින් මේකෙදී අපි මේ ක්‍රීඩකයන්ට මුදල් මේ වශයෙන් ආධාරයකුත් ලබලා දෙනවා. ඇත්තටම පළවෙනි ස්ථානය ලබා ගන්න කණ්ඩායම රුපියල් ලක්ෂයක මුදලකුත්, දෙවන ස්ථානය ලබා ගන්න කණ්ඩායම රුපියල් 50000ක මුදලකුත්, තුන්වෙනි ස්ථානය ලබා ගන්න කණ්ඩායම රුපියල් 25000ක මුදලකුත් ලබා දෙනවා. විශේෂයෙන්ම අපි මේ තරගාවලියේදී වෙනත් තරගාවලි වලට වඩා විශේෂත්වයක් තියෙනවා. අපි තුන්වෙනි ස්ථානය දක්වා ඒ ත්‍යාග ඒ වගේම කුසලාන සහතික පත්‍ර ලබා දෙන්න කටයුතු කරනවා. ඒත් එක්කම ඇත්තටම මේකෙදී අපිට මුදල් ප්‍රතිපාදන අපිට ලබා ගැනීමේදී අපේ ප්‍රදේශයේ විසිරී සිටින ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන විශාල ප්‍රේක්ෂකයෝ පිරිසක් වගේම අපිට ආධාර ලබා දෙන්න විශාල කණ්ඩායමක් සැදී පැහැදී සිටිනවා. ඉතින් අපි ඒ අයගේ සහයෝගයෙන් මේකට අවශ්‍ය කරන මූල්‍ය ප්‍රතිපාදන දැනට අපි ලබාගෙන තියෙනවා. ඉතින් ඒකත් එක්කම අපි බලාපොරොත්තු වෙන්නේ මේකෙන් මේක අපි වෙනත් තියෙන තරගාවලියට වඩා විශේෂ වන්නේ අපි ඇත්තටම අපේ රත්නපුර දිස්ත්‍රික් සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනය ක්‍රිකට් සංගමය ඇත්තටම ක්‍රීඩා අමාත්‍යාංශයට අනුබද්ධිත සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනයට අනුබද්ධිත දිස්ත්‍රික් සංවිධානය තමයි අපි රත්නපුර දිස්ත්‍රික්
සැහැල්ලු පන්දු ක්‍රිකට් සංගමය කියලා කියන්නේ. අපි මේකෙදී අපි බලාපොරොත්තු වෙන්නේ නිකම්ම තරඟාවලියක් නෙමෙයි මේක. මේකෙන් අපි දිස්ත්‍රික්කය තුල තියෙන සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ආවරණය වන පරිදි කණ්ඩායම් අපි මේකට සම්බන්ධ කරගන්නවා. ඒ අනුව දිස්ත්‍රික්කයේ ඈත ගම් නියංගම් වල ඉන්න සියලුම දක්ෂ ක්‍රීඩකයෝ මම හිතන්නේ ඔබතුමාලා දන්නවා ඇති ගොඩක් අපේ ජාතික කණ්ඩායම නියෝජනය කරන බොහෝ ක්‍රීඩකයෝ ඉන්නවා. කුඩා කාලේදී සැහැල්ලු පන්දු ක්‍රිකට් වලින් දක්ෂ විදියට ඉස්සරහට ඇවිල්ලා තමයි ඒගොල්ලෝ ඊට පස්සේ ජාතික සංචිතය දක්වා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි ඒ වගේ දක්ෂ කණ්ඩායමක් ජාතික කණ්ඩායමක් සකසන්න අවශ්‍ය කරන අඩිතාලම විදියට අපි සැහැල්ලු පන්දු ක්‍රිකට් වලින් දක්ෂයෝ තෝරා ගැනීම තමයි අපේ අරමුණ වෙන්නේ. ඉතින් ඒ නිසා අපි මේක ඊටාත්ම කැපවීමෙන් ඒ වගේම සියලුම මූල්‍යමය කටයුතු විනීතභාවයකින් යුතුව ලේඛනගතව ඕන කෙනෙකුට බලන්න පුළුවන් ආකාරයට සියලුම කටයුතු පැහැදිලි විනීත භාවයකින් යුක්තව කටයුතු කරනවා. ඒ කටයුතු වලදී ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම අවසානයේදී අපේ රත්නපුර දිස්ත්‍රික්කය තුළ විසිරී සිටින ක්‍රිකට් ක්‍රීඩකයන් අතරින් දක්ෂයෝ කීප දෙනෙක් තෝරාගෙන අපේ කට්ටේ ජාතික සංචිත දක්වා රැගෙන යාම. ඇත්තටම පුංචි බාධා කිරීමක්. දැන් කොටින්ම කිව්වොත් මේ වැරදිද මන් දන්නේ නැහැ. මෙහෙම කිව්වොත් මේ දහසින් බැඳි සීළු පහසුකම් තමයි මේ හම්බ වෙන්නේ ක්‍රීඩකින්නේ. ඒ කියන්නේ ඇත්තටම රුපියල් ලක්ෂයක් පමණක් නෙවෙයි. ලක්ෂයක් සමග කුසලානයකුත් හම්බ වෙනවා. 50000ක් සමග අනුශූරතා කුසලානයක් හම්බ වෙනවා. ඒක නිවැරදි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම ඔබ කිව්වා වෙනත් ක්‍රීඩා තරඟවලදී සාමාන්‍යයෙන් තුන්වෙනි තැනට මේ ත්‍යාගයක් ලබා දෙන්නේ නැහැ. නමුත් මේ පවත්වන සභාපති කුසලාන සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියේදී රුපියල් 25000ක මුදලත් සමග කුසලානයකුත් ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි තවත් කුසලාන දක්ෂතම ක්‍රීඩකයින්ට දක්ෂතම පන්දු යවන්න, දක්ෂතම පන්දු රකින්න, තරඟාවලියේ ශූරය මේ සියලු දෙනාට මුදල් ත්‍යාග සමග කුසලානත් පිරිනමනවා. ඉතින් ඒක නිසා මේක මේ මට හිතෙන විදිහට ඔබේ පෙර සූදානම දැන් අපිට මීට පෙර අපිත් එක්ක සාකච්ඡාවට දෙකක් පැවැත්වුවා ඔබේ සංගමේ සභාපතිතුමන් සංජීව පොන්සේකා මහතා, ඒ වගේම ලේකම්තුමා අපේ කරුණාරත්න මහත්මයා. ඒ සාකච්ඡාවලදී අපට දැනිච්ච කාරණාව තමයි ලොකු සූදානමක් තියෙනවා. දිවා රාත්‍රියේ තරඟ කරන්නට හැකියාව තියෙනවා. ඉතින් දැන් මේ වැනි තරඟාවලියක් පවත්වන අවස්ථාවේදී අත වශයෙන්ම ඒ තරඟාවලියට යන වියදම් පියවා ගැනීමට අපට සිද්ධ වෙනවා සංගමයක් විදිහට. ඒ සංගමේ ඒ වියදම් පියවා ගැනීමට එන අනුග්‍රාහකයින්ට යම්කිසි ප්‍රතිලාභයක් අපිය යුතුයි නේද? මොකක්ද ඔබ දෙන ප්‍රතිලාභය? ඇත්තටම අපිට මෙතන ආධාර වගේම අපිට සහයෝගය ලබා දෙන ඒ ආයතන සඳහා අපි එයාලට අපි ඊටාම විචිත්‍රවත් අන්දමින් අපේ ක්‍රීඩා පිටිය අවට ඩිජිටල් තිර ඇත්තටම අපි දැනට ඒක මේ තියවෙනවා. එතකොට ඒ වාගේ ඒගොල්ලගේ තියෙන නිෂ්පාදන එහෙම නැත්නම් එයාලගේ තියෙන ඒ කටයුතු සම්බන්ධව අපි ප්‍රචාරණයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඒගොල්ලන්ට අවශ්‍ය කරන කුටි ලබා දෙන්න කටයුතු සලසලා තිනවා. ඒ විදිහට අපි එයාලටත් මේකේ තියෙන බෙනිෆිට් එකක් ලබා දෙන්න අවශ්‍ය කරන දේවල් ටික අපි කරලා තිනවා. දැන් ඇත්තටම මේක ඊටාම ලොකු බාරදූර කටයුත්තක්. ඉතින් මේකේ අපි දැන් මේ නිලධාරීන්ට අමතරව තව විශාල පිරිසක් ඉන්නවා අපිට අපේ සංගමේ තව නිලධාරීන් වගේම සමාජිකව විශාල සහයෝගයක් දක්වනවා. මේක විශාල සංවිධානයකින් පැවැත්වෙන තරඟාවලියක්. ඉතින් ඒ නිසා මේක බොහොම සාර්ථකව කරන්න පුළුවන් කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඔව් කොටින්ම කිව්වොත් ඇත්තටම මේ තරඟාවලියට අනුග්‍රහය දක්වන යම්කිසි අනුග්‍රාහක භෞතිකෙක් ඉන්නවනම් ඔහුට තමන්ගේ පණිවිඩය යවා ගන්න පුළුවන් ජාත්‍යන්තරයට. හැබැයි රත්නපුර දිස්ත්‍රික්කයේ තුල ඉන්න ව්‍යාපාරිකයින්ට රත්නපුර දිස්ත්‍රික්කයේ තුලත්
මේ දැන් අන්තර්ජාලය ඔස්සේ මේ සම්බන්ධයෙන් සජීවී විකාශයන් යනවා. මුහුණු පොත ඔස්සේ යනවා. YouTube නාලිකා ඔස්සේ යනවා. වෙනත් ප්‍රචාරක මාධ්‍යයන් ඔස්සේ යනවා. ඉතින් ඒ සියලු දෙනාටම ඔබ අවස්ථාවක් ලබා දීලා තියෙනවා මේ ක්‍රීඩා තරඟාවලියට අනුග්‍රහය දක්වන හැම දෙනාටම යම්කිසි ඔවුන් වියදම් කරන ආකාරයට ප්‍රතිලාභයක් ලබා දීම සඳහා. එහෙම කිව්වොත් නිවැරදි නේද? අනිවාර්යයෙන්ම. ඒ සියලුම මාධ්‍ය වලින් අපි විශේෂයෙන්ම මෙම තරගයේ සම්බන්ධ සජීව විකාශ පැවැත්වෙනවා. එතකොට YouTube නාලිකාව හරහා ලෝකේ ඉන්න සියලුම දෙනාට මේක බලන්න පුළුවන් අවස්ථාව අපි හදලා දීලා තිනවා. ඉතින් ඒකත් එක්ක ඇත්තටම අපිට අනුග්‍රහ දක්වන සියලුම අනුග්‍රහක බවතුන්ට විශාල වරප්‍රසාදයක් ලබා ගන්න හැකියාව තියෙනවා. විශේෂයෙන්ම අපිට මාධ්‍ය අනුග්‍රහය විදියට මාධ්‍ය අනුග්‍රහය විශාල සහයෝගයක් ලබා දෙනවා සබරගම් පළාත් මාධ්‍ය ඒකකයේ. ඉතින් ඇත්තටම ඒක හරහා ඒ සියලුම දෙනාට හොඳ අපිට දක්වන සහයෝගයට කොටිම කිව්වොත් හොඳ ආයෝජනයක් වෙයි මේ තරඟාවලිය සඳහා යම් කෙනෙක් අනුග්‍රහය දක්වන්නට අදහස් කරොත් ඒක හොඳ ආයෝජනයක් කියලා කිව්වොත් නිවැරදිද? ඒක නිවැරදි ඇත්තටම. ඉතින් ඇත්තටම මේ ඊටාම භාරදූර්ය කාර්යයක් තමයි මේ කාර්යය. ඉතින් රත්නපුර දිස්ත්‍රික් සැහැල්ලු පන්දු ක්‍රිකට් සංචිතයට ක්‍රීඩකින් තෝරා ගන්න එක. දැන් අපි මේ ඉස්සෙල්ලා කතා බහ කරපු ඒ අවස්ථා දෙකේදීම අපිට දැනුණා මේ ක්‍රීඩා තරඟය මේ තියෙන තරඟාවලිය සභාපති කුසලාන සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලිය ආවට ගියාට පවත්වන තරඟයක් නෙවෙයි. මුදල් හම්බ කරන්න පවත්වන තරඟයක් නෙවෙයි. මේක හැබැයි දක්ෂයින් තෝරන ඒ දක්ෂයින්ට ලෝකයේ ජයගන්නට මාවත හදන තරඟයක් බව අපට සක්සු දක්ෂී පැහැදිලි. දැන් ඔබ තුමන්ලාගේ මේ සම්මුඛ සාකච්ඡාත් එක්ක අපිට ඉතා පැහැදිලි වුණා. ඒ වගේම තමයි ඉතින් සබරගම් පළාත් සභාව මේ සඳහා මාධ්‍ය ඒකකය ඇතුළු ඒ සබරගම් පළාත් සභාවේ ආණ්ඩුකාරතුමිය ඇතුළු ඒ කණ්ඩායම් දක්වන පූර්ණ දායකත්වය සහභාගීත්වය අපි තාමත්ම මැනවින් අගය කරනවා. ඉතින් භාණ්ඩාගාරිකතුමන් විදිහට එහෙම නැත්නම් මේ කාර්යයේ තිරේ පිටුපස තව විශාල පිරිසක් ඉන්නවා. මේ තරඟාවලිය සංවිධානය කිරීමේ සහ ඒ පිටුපස විශාල පිරිසක්. මට දැනගන්නට ලැබුණා මේ සහභාගී වන අයටත් මේ සහභාගී වෙන හැම කෙනෙකුටම ඔවුන්ට සිහිවටනයක් මොකක් සහතිකයක් හරි දෙන්න ඕනෑ කියන පදනමෙන් කටයුතු කරනවා කියලා ඒ ගැනත් අපි භාණ්ඩාගාරිකතුමාගෙන් විමසන්නට කැමතියි. ඔව් ඇත්තටම අපි මේකදී තීරණය කරලා තියෙනවා මේ දුර කතර ගෙවාගෙන මේ අපේ දිස්ත්‍රික්කයේ ඈත නියම් ගම්වල ඉඳලා එන දරුවන්ට හිස් අතින් ගෙදර යන්නේ නැතුව ඔවුන්ගේ සහභාගීත්වය වෙනුවෙන් සහතික පත්‍රයක් හො ලබලා දීලා යවන්න. විශේෂයෙන් මේ දරුවන් දිරිමත් කරන්නයි තව ඉදිරියට මේ ක්‍රීඩාවේ ඉදිරියට එන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙමනම් ඔබට තවත් අවසන් වශයෙන් ඔබට යම් පණිවිඩයක් ක්‍රීඩකයින්ට ප්‍රේක්ෂකයින්ට අනුග්‍රහක බවතුන්ට දෙන්නට ඇතයි කියලා හිතෙනවා නම් ඒ සඳහා ඔබට අවස්ථාව අවසන් වශයෙන් ඒ පණිවිඩයක් දෙන්න පුළුවන්. ඔව් ඇත්තටම අපි මේ ක්‍රීඩා මෙම තරඟාවලිය පැවැත්වෙන අතරතුර අපි තවත් අමතර කාර්යයක් කරනවා. ප්‍රධාන වශයෙන්ම වේගවත්ම පන්දු යවන්න තෝරා ගැනීමේ අවස්ථාවක් අපි මේකට සමගාමීව තව පවත්වාගෙන යනවා මේ තරඟාවලිය පැවැත්වෙන අතරතුර එම ක්‍රීඩාංගණයේ. ඉතින් ඒකෙදී අපි බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම මින් ඉදිරියටත් රත්නපුර දිස්ත්‍රික්කයේ දැන් අපි තවත් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයන් හඳුනගෙන ඒගොල්ලෝ ඉදිරියට එන්න ඒගොල්ලන්ට අවශ්‍ය කරන මාවත විවෘත කරලා දීලා ඒගොල්ලෝ ලෝකයේ ජය ගන්න කරන අවස්ථාව හදලා දීලා අපි එකෙන් සතුටු වීම තමයි අපේ ඇත්තටම ඒකායන පරමාර්ථය. ඉතින් දැවැන්ත කාර්යයක් තමයි මේ රත්නපුර දිස්ත්‍රික් සැහැල්ලු පන්දු ක්‍රිකට් සංගමය අගෝස්තු 8 සහ 9 දෙදින කුරුවිට මහජන ක්‍රීඩාංගණයේදී
සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අපි ක්‍රීඩා කරන ඔබටත් ක්‍රීඩාව නරඹන්නට කැමති ඔබටත් ආරාධනා කරනවා. ප්‍රධාන මාවත අද්දර තමයි ක්‍රීඩා පිටිය පිහිටලා තියෙන්නේ. එදාට රොද බැඳගෙන මේ දෙදින කුරුවිටට එන්න රත්නපුර දිස්ත්‍රික් සැහැල්ලු පන්දු ක්‍රිකට් සංචිතයට ක්‍රීඩකයින් තෝරන දැවැන්ත සභාපති කුසලාන අභියෝගතා ක්‍රිකට් තරඟාවලිය නරඹන්නට අපි ගෞරවයෙන් කරුණාවෙන් ආදරයෙන් ක්‍රීඩාවට ලැබී ඔබ සැමට මෙම ආරාධනා කරනවා.